ඔන්න ගොඩක් කාලෙකට පස්සේ තමයි ට්‍රැවල් බ්ලොග් එකක් ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අද අපි යන්නේ බාලි. ඉතින් සිංගප්පූරුවේ ඉඳලා බාලි වලට තමයි අද අපි යන්නේ. ඉතින් වීකෙන්ඩ් එක තමයි අපි මේ ගමන දාගත්තේ. ලොන්ග් වීකෙන්ඩ් එකක්. මොකද මෙහි ඊද් එකට නිවාඩුවක් තියෙනවා. පබ්ලික් හොලිඩේ එකක්. ඉතින් ඒක නිසා අපි ඒ දවසත් එක්ක අල්ලලා තමයි මේ ගමන යන්න දාගත්තේ. ඉතින් දැන් ඔන්න අපි චැන්ගි එයාපෝට් එකට ආවා. ඉතින් අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 3:05ට. ඉතින් ඔන්න අපි චෙකින් වෙන වැඩ ටික ඔක්කොම කරගත්තා. මේ තියෙන්නේ හරි රායයකට කොහොමද චැන්ගි එයාපෝට් එක ඩෙකොරේෂන් කරලා තියෙන්නේ කියලා. ඉතින් හැම උත්සවයකටම මේ විදියට චැන්ගි එයාපෝට් එක සරසනවා. ඉතින් ඔන්න දැන් අපි ඇතුළට යන ගමන් ඉන්නේ. ඔන්න ඇතුළට ගිය ගමන්ම දෝනි කරේ චොක්ලට් ෂොප් එකකට ගිය එක. ඉතින් ඔයාට චොක්ලට් කන්න ඕනේ කියලා මොන හරි ගන්න ගියා. ඉතින් මේව ලස්සනට තියෙන විදිය දැක්කහම පුංචි අය කොහොමවත් එක්සයිටඩ් නේ. ඉතින් එයාත් මොනවද ගන්න කියලා තෝරගන්න බැරුව ඔන්න හැම තැනම ඇවිදිනවා. ඊට පස්සේ ඔන්න ෂේප් කරා පුංචි දෙයක් අරගෙන දීලා. ඉතින් ෆ්ලයිට් එකට තව පැය දෙකක් විතර තියෙනවා. ඒක නිසා අපි ගියා ලන්ච් එක ගන්න. මොකද දවල් අපි කාලා ආවේ නැති හින්දා. ඉතින් මේ තියෙන්නේ අපි අරගත්ත කෑම. ඉතින් චැන්ගි එයාපෝට් එක කියන්නේ මම නම් ආසම තැනක්. ඕන විදිය කෑමක් හොයාගන්න පුළුවන්. ඒ වගේම රසම රස කෑම ගොඩක් හොයාගන්න පුළුවන් තැනක් තමයි චැන්ගි එයාපෝට් එක. ඉතින් අපි දැන් ඔන්න අපේ ගේට් එක ළඟටත් ආවා. අපි ෆස්ට් ටයිම් තමයි බාලි යන්නේ. ඉතින් මීට කලින් අපි ගිහිල්ලා නැහැ. ඉතින් මේ පාර යන්නේ ටිකක් රිලැක්ස් එකේ ඉන්නත් එක්ක ගොඩාක් ඇවිදින ඒවා අපි කරන්න දාගත්තේ නැහැ. ඉතින් දවස් දෙකක් තමයි අපි 2 night 3 days තමයි එහෙ ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා ඉස්සරහට. දැන් අපි බෝඩින් වෙන වෙලාව. ඉතින් පැය 2යි විනාඩි 20ක් වගේ තමයි සිංගප්පූරුවේ ඉඳලා බාලි වලට තියෙන්නේ. මේ පාර අපි යන්නේ ජෙට් ස්ටාර් එකේ. ඉතින් ජෙට් ස්ටාර් එකේ බජට් ෆ්ලයිට් එකක් තමයි යන්නේ. ඉතින් මේකේ කෑම සර්ව් කරන්නේ නැහැ. අපිට ඕනේ නම් සල්ලි ගෙවලා තමයි අපි කෑම අරගන්න ඕනේ. ඉතින් අපි කෑම කාලා ආපු නිසා අපිට කෑම ගන්න උවමනාවක් නැහැ. පොඩි නැප් එකක් දාගෙන යන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඉන්දෝනේෂියා වලට දැන් අපිට වීසා ඕන. ඉතින් අපි වීසා ඉමිග්‍රේෂන් එක හරහා ඔන්ලයින් තමයි ඇප්ලයි කරේ. ඉතින් ඒකට $70ක් වගේ තමයි ගියේ. මම පහලින් ලින්ක් එක දාන්නම්. ඒකට හරිම ලේසි ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ.
ඔන්න දැන් ලෑන්ඩ් කරන්න තමයි හදන්නේ. අපි ඔන්න බාලි වලට ආවා. බාලි වලත් ගොඩාක් අපි ලංකාවේ කල්චර් එක වගේ තමයි ගොඩක් සංස්කෘතික දේවල් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි එයාපෝට් එක. අපි එන්න කලින්ම අපේ හෙල්ත් පාස් QR කෝඩ් එක අපි අරගෙනම තමයි ආවේ. ඔන්ලයින් එකේ ෆිල් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට QR කෝඩ් එකක් එනවා. ඉතින් ඒක මෙතනට ඉමිග්‍රේෂන් එකට පෙන්නන්න ඕනේ. ඉතින් ඔන්න දැන් අපි ඔක්කොම ඉමිග්‍රේෂන් එකෙන් එළියට ඇවිල්ලා රැට කන්න ආවා. මොකද 7:00යි අපි එළියට එනකොට. ඊට පස්සේ අපි කෑම කාලා තමයි මෙතනින් ගියේ. ඉතින් අපේ හොටෙල් එක තියෙන්නෙත් මේ ළඟම තමයි. අපි දන්නේ නැහැ මෙච්චර ළඟයි කියලා. අපි ටැක්සි එකක තමයි ගියේ. ඉතින් අපි මෙතනින් ග්‍රැබ් එකක් ඕඩර් කරලා තමයි ගියේ. බාලි වල පබ්ලික් බස් සර්විස් ට්‍රේන් ඒ වගේම මොකුත් නැහැ. ඒ වගේම තමයි ටැක්සි වල තමයි අපිට යන්නේම කරන්න වෙන්නේ. ඒ වගේම මෙහි ගොඩක් ස්කූටර් පාවිච්චි කරනවා. ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්නත් පුළුවන්. ඉතින් කපල් එකක් වගේ හරි තනියම එනවා නම් ස්කූටර් එකක් ගන්න එක ලාභයි. ඒ වගේම බබාලා එක්ක එනවා නම් ඒ වගේ දේවල් සේෆ් නෑ. මොකද මෙහි රෝඩ් සේෆ්ටි හරිම 0 තමයි. ඉතින් ඒක නිසා යන එන ඒවා කරන්න වෙන්නේ ටැක්සි, ගෝජෙක්, ඒ වගේම ග්‍රැබ් ඔය ඕන එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් හොටෙල් එකට ආවා. ඉතින් අපි ආපු හොටෙල් එක තමයි The Patra Bali Villa and Resort. ඉතින් මේක එයාපෝට් එකට විනාඩි 5ක දුරින් වගේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය ඇවිදගෙන එනවත් අපි දැක්කා. ඉතින් මේ වගේ තමයි අපි දැන් චෙක් ඉන් වෙලා අපේ රූම් එකට යන්න තමයි හදන්නේ. මේ තියෙන අපි බුක් කරපු රූම් එක. ඉතින් ඒක ටිකක් ලොකුයි. මේ විදිහට තට්ටු දෙකකට තමයි තියෙන්නේ. ඉතින් පහළ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ටීවී එකක් තියෙනවා. ඒ වගේම පහළත් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම උඩ තමයි බෙඩ් එක තියෙන්නේ. පොඩි බල්කනි එකක්. ඒ වගේම උඩත් බාත්රූම් එකක් තියෙනවා.
ඉතින් අපි මේක බුක් කරේ booking.com එක හරහා. ලොකු ගාණක් උනේ නෑ. $100 ගාණයි දෙන්නෙක්ට ඇඩල්ට්ස්ලා දෙන්නෙක්ට බ්‍රෙක්ෆාස්ට් එක ෆ්‍රී තියෙනවා. ඉතින් ඒ ගාණට ඇත්තටම මේ හොටෙල් එක ගොඩක් හොඳයි. මොකද ළඟම තියෙන්නේ එයාපෝට් එකට. ඒ වගේම 5 star හොටෙල් එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ රූම් එක තියෙන්නේ. ඔන්න මේ තියෙන ඊගාව දවසේ උදේ ඉතින් අපි ආවේ 28 වෙනිදා හවස. දැන් මේ ඉන්නේ 29 වෙනිදා මාර්තු 29. ඉතින් අද තමයි හොඳම දවස. මොකද මම එහෙම කිව්වේ මෙහි නිවාඩු දවසක් බාලි වල. ඒකට කියන්නේ සයිලන්ට් ඩේ කියලා. ඉතින් අපි අද යන්න හිතාගෙන හිටියා. අපේ හොටෙල් එකට පැයක දුරින් වගේ තියෙනවා තඩාලොට් කියලා ප්ලේස් එකක්. එකත් බීච් එකේ ටෙම්පල් එකක් තියෙනවා බීච් එක ඇතුළට වෙන්න. ඒ වගේම තමයි තව අනිත් පැත්තෙන් තියෙනවා උබුත් ටෙම්පල් එක. ඉතින් අපි ඒ දෙක බලන්න යන්න තමයි අද දාගෙන හිටියේ. ඉතින් මේ සයිලන්ට් ඩේ කියන එකේ අපි දැනගෙන හිටියේ නැහැ එළියට යන්න බැහැ. ඉතින් ඒ දවසේ අපි උදේ ටැක්සි බුක් කරන්න හැදුවා. බුක් කරන්න බැහැ. ඒ වගේම තමයි ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා ඇහුවා අපිට ටැක්සි එකක් බුක් කරගන්න යන්න. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි කිව්වේ අද දවසේ එළියට යන්න බැහැ. හැමතැනම පොලිසිය ඉන්නවා. කාටවත් එළියට යන්න බැහැ කියලා. ඉතින් අපි උදේම බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. බුෆේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. ඉතින් ඒක ඇඩල්ට්ස්ලා දෙන්නෙක්ට ෆ්‍රී තියෙනවා රූම් එකට. ඒ වගේම දෝනිට ෆ්‍රී නැති නිසා අපිට $15ක් යාට ගෙවන්න ඕන. ඉතින් මේ විදිහට තමයි. ඉතින් අද දවසේ අපිට කොහෙවත් යන්න හම්බුනේ නැහැ. හොටෙල් එකටම වෙලා කාලේ ගත කරන්න තමයි තිබ්බේ. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ එහෙම දවසක් ගැන. මාර්තු 29 ඉඳලා 30 වෙනකම් සයිලන්ට් ඩේ එක කියලා තමයි හඳුන්වන්නේ. පැය 24ක්. ඉතින් අපි කලින් හිටියේ අපි අද දවසේ දාගෙන තිබ්බේ ඩෝසා පෙරිද යන්න. ඉතින් අපි බුක් කරාම ඒකත් කැන්සල් වුණා. එදාට නිවාඩු දවසක් කියලා. ඉතින් අපි හිතුවේ රාමසාර නිසා ඒක සමරන ඇති කියලා. නමුත් මේක වෙනම උත්සවයක්. වෙනම දවසක්. ඒකට ඩයිපේ ඩේ කියලා කියන්නේ සයිලන්ට් ඩේ කියලා. ඉතින් අපිට ඔයාලට පේන්නේ මෙතන පූල් එකේ එහා පැත්තේ තියෙන බීච් එක. එතනට අපිට යන්න දුන්නේ. එයාවට ඉන්ස්පෙක්ටර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට මුහුදටවත් යන්න දුන්නේ නැහැ. ඉතින් හොටෙල් එක ඇතුළේම තමයි කාලේ ගත කරේ. අඩුම තරමේ ලයිට් එකක්වත් දාන්න බෑ. ඉතින් රෑ වෙලා හොටෙල් එකේ එළියේ කිසිම ලයිට් එකක් දාලා තිබ්බේ නැහැ. හරිම කළුවරට තමයි තිබ්බේ. ඒ වගේම තමයි අපේ රූම්ස් වලත් අපිට එළියේ ලයිට් දාන්න එපා කියලා කිව්වා. කාමරේ ඇතුළෙත් අපිට ලයිට් දාලා කර්ටන්ස් ඔක්කොම කවර් කරගෙන තමයි ඉන්න කියලා කිව්වේ. ඉතින් මේ වලට පේන්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඉතින් මෙතනින් එහා පැත්තට යන්න එපා කියලා තමයි එයා කිව්වේ. අපිට හොටෙල් එකේ සීමාවෙම ඉන්න කියලා තමයි කිව්වේ. ඉතින් ඒක හරිම අමුතු දවසක්. මොකද සාමාන්‍ය එහෙම දවසක් නිවාඩුවක් තිබ්බත් අඩුම තරමේ එයාපෝට් එකේවත් කවුරුත් වැඩ කරන්නේ නැහැ. ෆ්ලයිට් යන්න එන්නේ නැහැ. ඒක නිකන් හරියට ලොක්ඩවුන් එකක් වගේ ඇතුළේම තමයි ඉන්න කියලා කිව්වේ. ඉතින් ලොක්ඩවුන් වලදී සාමාන්‍යයෙන් ලයිට් දාන්න එපා කරනවානේ. ඉතින් මේකේ ලයිට් එකක්වත් අඩුම තරමේ දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ දවස නිසා අපිට ඒ දවසේ අපි හිතාගෙන හිටපු දේවල් කරන්න බැරි වුණා. ඔය විදිහට තමයි අපි හොටෙල් එකේ දවස ගත කරේ. ඉතින් අපි ආවිදේට ගොඩාක් ආපු නැති නිසා ඒ දවසත් හොඳයි කියලා හිතලා. මොකද එතකොට අපිට රිලැක්ස් එකේ පොඩ්ඩක් කාලේ ගත කරන්න හම්බ වුණා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ ආයෙ ගිහිල්ලා චේන්ජ් කරගෙන අපි පූල් එකේ ටිකක් වෙලා හිටියා.
හෝටල් එක ගත්තත් ගොඩාක් ලොකු ප්‍රදේශයක තියෙන එකක්. ගොඩාක් ලොකුයි. ඇවිදින්න එහෙම ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඒක නිසා පොඩ්ඩක් ඇවිදලා එහෙම බැලුවා හෝටල් එකවට. අපි ආව පූල් එකට කරන්න දෙයක්කුත් නැති නිසා දෝනිත් එයාටත් ආසයි පූල් එකට යන්න කිව්ව හින්දා ඉතින් අපි ගොඩාක් කාලය මෙතන තමයි දවස ගත කරේ. ඉතින් අපි බීච් එකට එහෙම යන්න බැරි නිසා ගියේ නෑ. ඉතින් බීච් එකට ඇත්තටම ඒ හරිය තියෙන බීච් එක ගොඩාක් පොලියුටඩ් ප්ලාස්ටික් එහෙම ගොඩට ඇවිල්ලා තිබ්බේ වස් කරලත් නැහැ. ඉතින් බීච් එක ලස්සන වුණාට යවට ඇත්තටම හරිම අපිරිසිදුවම තමයි තිබ්බේ. හරිය බීච් එකේ එතනට වෙන්න ලස්සන ස්ටැචු එකක් එහෙම තිබ්බා. ඉතින් අපිට එතනට යන්න හම්බුනේ නැහැ. යන්න දෙයක් නැති හින්දා. ඉතින් අපි හෙට දවසේ හිතාගෙන ඉන්නේ ඩුසපෙඩිද යන්න. අපි බුක් කරලා තියෙන ටුවර් එකක්. ඉතින් හෙට අපි එහෙමම ගෙදර යනවා. ඉතින් ඒකට දවසක් යනවා. මොකද මෙහෙ ඉඳලා යන්නත් පැයක් විතර යනවා. ගිහිල්ලා තමයි ෆෙරි එක තමයි අයිලන්ඩ් එකට යන්න ඕනේ. පූල් එකට ගිහිල්ලා ඉවර වෙලා පොඩි නැට් එකක් දාලා පහමාරට විතර අපි යන්න පල්ලෙහාට ආවා ඩිනර් එකට. ඉතින් ඒගොල්ලෝ හැමෝම ඇතුළට වෙලා ඉන්න නිසා මූවි නයිට් එකක් ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් අපි ඩිනර් එක නම් අපිට ෆ්‍රී නෙවෙයි. අපි සල්ලි ගෙවලා ඕනේ ගන්න. ඉතින් එතන ගොඩාක් දේවල් තිබ්බා. ලයිව් කුකින් ඒ වගේ දේවලුත් තිබ්බා. ඩිනර් එක ලෝකල් ක්‍රුසින් තිබ්බා. ඒ වගේම තමයි වෙස්ටර්න් ඒෂියන් එතනටම හරියන විදියට තිබ්බා. ඉතින් බුෆේ එක නිසා අපිට කැමති විදියට බෙදාගෙන කන්න පුළුවන්. අපි ඩිනර් එකෙන් පස්සේ මූවි නයිට් එකට ජොයින් වුණා. ඒ වගේම දෝනිත් සෙල්ලම් කරන්න බබාලා එක්ක මෙතන පොඩ්ඩක් සෙට් වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම අඩු ප්‍රමාණයක් තමයි ලයිට්ස් එහෙම දාලා තියෙන්නේ ඇතුළෙත්. එළියලා කිසිම ලයිට් එකක් දාලා නැහැ. ඉතින් ඒගොල්ලොනුත් එහෙට මෙහෙට යන්නේ ටෝච් එකක් පත්තු කරගෙන. ඒ වගේම තමයි අපිටත් එළියේ කාමරවල එහෙම ලයිට් දානවා නම් කර්ඩන් වලින් වහලා තමයි ඉන්න කිව්වේ දා.
ඉතින් ඔයාලට මේ පේන්න තියෙන එළිය හරිම කළුවරයි. ඉතින් කිසිම දෙයක් පේන්නේ නැහැ. හරියට නිකන් හොර මූවී එකක් වගේ. ඉතින් ඒ දවසේ ඒ විදිහට තමයි ගත වුණේ. ඉතින් අපි හෙට යනවා නුවර පෙරේදවල. ඉතින් ඊගා වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ නුවර පෙරේද ටූර් එක. ඉතින් එහෙනම් තවත් දවසක හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපේ ඊගා වීඩියෝ එක බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් ගිහිල්ලා එන්න.